මේක මේ තවත් එක ට්‍රිප් එකක් විතරක් නෙමෙයි. දවස් දෙකක් පුරාවට එකිනෙකට වෙනස් අපි 6 දෙනාගේ මතක ගබඩාවට සොඳුරු මතක ගබඩා කරපු හරි ලස්සන හෝරා කීපයක්. ඒකක් බිස්කට් එකක් කරන් ලෑස්ති වෙන්න අපි එක්ක නීදු මතරේ තමයි. Hey buddies, what's up? ඉතින් ඔන්න අද අපි කට්ටියම සෙට්ලා තියෙන්නේ අපි පළවෙනි ෆැමිලි ට්‍රිප් එකත් එක්ක. ඉතින් අද ඉන්න ඔන්න ලොකු අයියා ඉන්නවා, සසිනි අක්කා ඉන්නවා, ඊට පස්සේ බබා අයියා ඉන්නවා, තානි අක්කා ඉන්නවා, අපේ චූටි අයියා ඉන්නවා. ෆුල් චිල් එකේ ඉන්නේ අපි ෆුල් චිල් එකේ ඉන්නේ. පට්ට ගෝසි වයිබ් එකක් තියෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් ඉන්නේ මේකේ නම නම් කියන්න හරි අමාරුයි. මොකද්ද මන්ද සෑන් මොකද්ද කියන්නේ? බෙරි ෆාම් සැන්ෆෝඩ් බෙරි ෆාම් එකේ කැෆේ කියන එකේ තමයි අපි යන්නේ ස්ට්‍රෝබෙරි කඩන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. වැඩි හිටි කෙනෙක්ට රුපියල් 100ක් වෙනවා ටිකට් එකක්. ඊට පස්සේ අවුරුදු 5ට වැඩි කට්ටිය හැමෝම වැඩි හිටි කියලා තමයි දාලා තියෙන්නේ. ඒකට හැම කෙනාටම රුපියල් 100ක් තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් මේකේ ඉතින් 100ට වැඩි හිටිය 600ක් මේ 6ක් ඉන්නවා. වැඩි හිටියෝ 6ක් ඉන්නවා නේ. චූටියා කිව්වට චූටියට ටිකට් එක ගත්තේ ලොකු එකක්. ඒ කියන්නේ වැඩි හිටියෝ 5යි මමයි 6 වෙන්නේ නේ. ඔව්. එහෙම තමයි. බුලට් එකක් ඉන්නවා වෙන බෑ. කවුද? දැන් ඉන්නේ මම. බුලට් එකක් ඉන්නා ලෝකපාලක. ඒ වගේ නෝනේ ලෝකපාලක කියලා. ස්පෙෂල් ලොකෝ කරලා මට මේ දුන්න රුපියල් 100ට කියන්නේ නැත්නම් හතරම ගන්න 200යි. ඔව්. 200යි. කට්ටියට මාර සීතල අද සිරාට මේ අනේ අම්මේ මන්ද අද වයිබ් එක ඇත්තරම මාරුයි. පට්ට වයිබ් එකක් තියෙන්නේ. කෝසිනේ එන. මේ බැලුව නෙමෙයි නේද? ඈ මේ මීදුමනේ මේක මීදුම වගේ. කරන්ට් එකක් නෙමෙයි ගහලා. ඕනේ එකට මේ අක්කේ පිරිටන් එහෙම ගෙනාවා නේද? ඈ පිරිටන් පැරඩෝලු ගෙනාවා. සිද්ධාලේව තියෙනවා පිරිටන් තියෙනවා බැලඩවල් පිරිටන් නැහැ නේ අපි ගන්න. ගෙනාවානේ. මොකක්ද කේස් එක? ටොපි තියෙනවා, චොකලට් තියෙනවා, චුයින් ගම් තියෙනවා. එනයි පෙපරමින් බෝල් පොයින්ට් පැක්. ඒ හැම දෙයක් මේක රෝස් පාන් තියෙනවා, දැටි පාන් තියෙනවා, අච්චු පාන් තියෙනවා. ටේස්ටි කඩල ටේස්ටි වඩේ. ඇයි ටේස්ටි කඩල? කඩල නෙමෙයි පරිප්පු. කඩන්න දෙන්නේ නැද්ද අප්පා? නෑ පුතේ. කඩන්න දෙන්නේ නැත්තේ. ඕෆ් සීසන් ඉන්න. දැන් ඔෆ් සීසන් අනේ මම මේ සීසන් ඔෆ් සීසන් යනවා ගන්න. අපි ආවේ ස්ට්‍රෝබෙරි කඩන්න වැඩියෙන්ම ස්ට්‍රෝබෙරි කඩන්න ආසුනේ ටානි අක්කා. මම තමයි. චූටියත් ආසාවෙන් හිටියා. හැබැයි ඉතින් කාටවත් කඩන්න බැරුව ගියා. හේතුව මොකද හේතුව? ඔෆ් සීසන්. අරන්ත කයිරා අරන්තික දිහා සබීපි. මේ කොළ පාට අමුතුම කොළ පාටක් තියෙන නේද? ඈ? අපේ පැත්තේ කොළ පාට මෙහෙම කොළ පාට නෑ. නෑ ඔය මං ලයිට් එකත් එක්ක. සාමාන්‍ය මේව උතුරු කොච්චර වගේ වාසියවද? මේ මාස දෙකක් විතර. මාස දෙක. අර සාමාන්‍ය ගෙඩියෙන්ද කොච්චර කාලේ යනවා? මාස 3ක් විතර යනවා. 3ක් යනවා. ඊට අමතරව ඊට කලින් එන ඒවා තියෙනවනේ. ඒ කියන්නේ මල් හැදිලා ඒතර මේ මීඩියා එක ඔයාලා වෙනම ගන්න තියනවද? නෑ. ඒ කියන්නේ දැන් මේකට කොහොමත් කැටයක් කෙනානේ. ඔව් මේක මේ යුනිට් එක පිටින් එන්නේ නේ. ඔව්. කියන්නේ මේ පොලිතින් එකයි UV පොලිතින් එකයි ඇතුලේ තියෙන මීඩියා එක එනවා. ඔව්. ඔයාලට නේ. ඊට පස්සේ අර වතුර දාලා අපි ලොකු කරගන්නවා. අර පිම්බෙන්නේ. මේක කියන්නේ කම්ප්‍රෙස් කරලා එන්නේ නේ. ඔව්. ඊට පස්සේ මදි වෙනාට අපි කොහොමතුයි 10යි දානවා. මතව දානවා මදි වුණා. අය මේක කියන්නේ මේ ලංකාවේ කන්නේ තුසෙල්කෝ. තුසෙල් කොහෙද මේක? දැන් යා මේ දන්නේ නැහැ. එතුරක් දැන් ඔය මේකෙන් මේ කඩන්න දෙන්නේ මොන කාලෙදද? මාර්තු අප්‍රේල් දෙනවා. මාර්තු අප්‍රේල්. ඔව්. ආය අගෝස්තු අන්තිම වගේ සීසන් එක තියෙනවා. අගෝස්තු අන්තිම. ඒ කියන්නේ මේ මාසේ අවසානනේ. ඒතර ඉතින් මේ මාසේ අවසානයේ දැන් පොඩි ගෙඩි තියෙන්න ඕනේ. හැබැයි චීනා චූටි චූටිව තිබ්බර පැත්තේ ඒවා තියෙනවා. ගැට වගේ නිකන්නේ කොළ පාටි. ඔන්න ඉතින් ඔයාලට එනවා නම් ස්ට්‍රෝබෙරි කඩන්න කියලා බලාපොරොත්තු වෙගෙන එනවා නම් මාර්තු
ඊ පස්සේ මාර්තු අප්‍රේල් නේද තව දෙයක්. එතකොට ඔයගොල්ලෝ වතුර දාන්නේ මාර්තු අප්‍රේල් හරි නැත්තම් දැන් අගෝස්තු මාසේ අවසානයේ හරි තමයි සීසන් පටන් ගන්නවා කියන්නේ. ඒ කාලෙත් තමයි ඔයාලට මේකට ඇවිල්ලා මේ ගෙඩි කඩන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව આવොත් එහෙම නිකන් බලන්න හිතේ පුළුවන් කඩන්න දෙන්නේ නැහැ. මේක ඔයගොල්ලෝ මිස් එකක් ගහන්න බැයිද? එහෙම තමයි. මාර ලස්සනයි අයියා. මල් මේක කියන්නේ කොහොමද? නෑ. ගාලා අදින්න. චූටි ඔය මේ මෙයාගේ නම් මේ ෂෝස් ගලවන්න වෙනවා නගින එක. සෙරප්පුලිට දෙන්න ගලවන්න. තොපින් දෙක රුටින් එකක් ගමු. හරි රුටින් එක අරගෙන. ආ මෙහි හැබැයි සීතල නෑ නේ. ආ මේක වහලා තියෙනවා. වණ කරනවා. අපි දෙන්නනේ ආවේ නේද? අපි දෙන්නයි දුවයි. මේවා මේ කොල්ලෝ ඊට කලින් පාතවපු ආරිද අපගේ අනුදැනුම අතුව තමයි අපගේ අනුදැනුම ඇතුව තමයි මේගොල්ලෝ මේකට ඇවිත් තියෙන්නේ. එතකොට මෙතන අපි කියන්නේ සීනියර්ස්ලා තමයි මායි මෙයයි. සහ අපේ චූටි දුවක් ඉන්නවා සීනියර් විදියට. ඊට පස්සේ මේගොල්ලෝ ඇත්තටම ආදුනිකයෝ. මෙතන. එතකොට මෙතන සිදුවෙන සියලු ක්‍රියාවලිය මම මේගොල්ලන්ට දැන් පැහැදිලි කරා. එතකොට මේගොල්ලෝ ඒ ගැන දැනුම ලබා ගත්තා. ඇත්තට මේගොල්ලෝ මට ස්තුති කරා. ඉස්කෝලේද? තේරෙනවද මියා කියාගන්න. අපි ස්තුති කරා. ඒ කියන්නේ මේක ඇත්තටම මේකේ ඇතුළේ ඉන්න අයටත් මම තමයි උපදෙස් දුන්නේ. හරි ඔබ දාන්න. තේරුණාද? ඒක එහෙම තමයි උනේ. ඇත්ත වශයෙන්ම මේ ට්‍රිප් එක ඕගනයිස් කරේ මෙන්න අරයා සහ මෙයා මේකේ මොකුත් නැති වුණා බා. මම නෙමෙයි ඕගනයිස් කරේ. මේ ට්‍රිප් එකේ සාසිනියක් කරනවා ඇත්තටම වැඩි කෝඩිනේට් කරේ. එතකොට වැඩි වෙලා හරි ගෲප් එකට මැසේජ් දාලා බැලුවේ නැත්තම් තරහ වෙනවා අක්කා. ඇත්තට අපේ ගෲප් එකක් තිබ්බා. ඒ ගෲප් එකේ තමයි මේ කියන මෙම්බර්ස්ලා ටික. මෙම්බර්ස්ලා කියන්නේ අපි 4 දෙනා ඉතින් අපි 5 දෙනා. 1 2 3 4 5 අපි 5යි ඉන්නේ. මේ 5 තමයි ඉතින් පළවෙනි ට්‍රිප් එක අපි ඔන්න මෙතන තිබ්බ හදිස්සිය මෙයාට මම හදිස්සිය බඩගින්නේ චූටි වඩ මොකක්ද වනේ? අපි හැම එකේ මෙතන අමුතු කෑම ටිකක් තියෙන කාලා බලනවා මේ මොනවද කියලා මේ මං ගණන් ටික වලට පෙන්නන්න යන්න කලින් කොහොමද කියලා මේක ඇවිල්ලා මේ ස්ට්‍රෝබරි වෆල් එක අයිස්ක්‍රීම් එක අර ඇවිල්ලා ස්ට්‍රෝබරි කේක් එක මේ තියෙන ස්ට්‍රෝබරි ස්විස් රෝල් එක මෙතන චොක්ලට් එක මේ තියෙන අර කලින් පෙන්නපු ගම්මයි ඊට පස්සේ මෙතන තියෙන චොක්ලට් වෆල් එක වීසි කොහොමද රස කියලා මගේ චොකලට් හරිද? ඒක ගහයි. මේක බාන කඩන් දෙන්න මේක නෑ බෑනක් ඒක මයිලෝ ඔයා යම්මයි ගත්තේ. ඒක එච්චර සෙට් ඔයාට මෙහෙම කෑලි කඩලා මම කන්නේ මම බොන්නේ මල්ලු ඈ ඔයාලා මොනවද ඕනේ? මයිලෝ බොන්නේ අයි මේක ගෑවද මොකල්ද try කරලා තව එකක් දෙන්න ඔයාට මෙහෙම කඩලා තියන්නද? ඈ මෙහෙම කඩලා තියනවා ගන්නවද? මේව යනුම් කාර්යය nice සත්‍ය බොහෝම කටුකයි. ඒ පවුනේ ඌට සුවර් දෙනවා අම්මලා තාත්තලා පුරුදු කරලා කියලා කරා. මට කියන්න කාපු ඒවා මොකද්ද වාගේ සෙට් මේකද? ඔව් සෙට් මේක ස්ට්‍රෝබෙරි කේක් එක විතරයි. ස්ට්‍රෝබෙරි කේක් එක සුපිරි. ස්විස් රෝල් ඉතින් අපි කොහොමද තිබ්බේ කනේ බා. අරකට ඉතින් තිබ්බ එකම තමයි. හැබැයි ඒක පොඩ්ඩක් නිකන් පොඩි වෙනසක් තියෙයි. පොඩි ස්ට්‍රෝබෙරි කේක් එකේ ඔව් පොඩි නිකන් අර ඒ ස්ට්‍රෝබෙරි කේක් එකේ 500යි නේද? ඔව්. ස්ට්‍රෝබෙරි කේක් එකේ 500යි. අනිත් ඒවා හරියට. ඔයාට මොකද්ද? මටත් එහෙමයි. ස්ට්‍රෝබෙරි කේක් එකද? ඔව් ඒක තමයි හොඳම. ඒක තමයි හොඳම. වොෆල්ස් හොඳයි. වොෆල් එකක් කර වෙලා වැඩි. ඒක හින්දා ඒක සම්පූර්ණ ඉවර කරන්න බැරි වුණා. වොෆල් වලින් ස්ට්‍රෝබෙරි වොෆල් එක කර වෙලා අවුලන්නේ නැහැ. ඒක ටෝස්ට් වෙලා තිබ්බ ගානට. අර චොක්ලට් වොෆල් එක පොඩ්ඩක් ටෝස්ට් වෙලා වෙන්නේ. ථානියක් ඔයාගේ මොකද්ද? කෑවේ වැන්නේ.
ස්ට්‍රෝබෙරි කේක් එක රසයි. ආය චොක්ලට් වොෆල් එක ටිකක් හොඳයි. හැබැයි ටිකක් කර වෙලා. චොක්ලට් වොෆල් එක සෙට් දුවාට. සෙට් කර වෙලා ටිකක්. කර වෙලා මට චොක්ලට් වොෆල් සෙට් නැහැ ස්ට්‍රෝබෙරි වොෆල් එක සෙට් එක. යස් වාට මොකද්ද වාට රහ එක? වතුර එකක් දෙන්න. මට කමෙන්ට් එක දෙන්න. තානි වතුර ටිකක්. අර මොකද්ද ස්ට්‍රෝබෙරි එකක් තිබ්බේ ස්විස් රෝල් එකක් වගේ. ස්විස් රෝල් ද කේක් ස්විස් රෝල් එක. රෝස පාට යස් යස්. ඒක උඩින් අර දාලා තිබ්බේ බම් මේ මොනවාද අයිස්ක්‍රීම් ද කොහෙද තිබ්බනේ? ස්ට්‍රෝබෙරි අයිස් එකක්. නෑ විපින් ක්‍රීම් එකක් තිබ්බේ නේ. ඒක මොකක් හරි. ඒක රහයි. ඊට අමතරව මොකද්ද අර මයිලෝ එකේ සීනි මදි බං දාබනේ අපිට අර නෙස්කැෆේ එකේ සීනි මදිනේ. වොෆල් වලින් මොනවාද? වොෆල් එකේ මේක එපා මේකේ බොන්න. මට දෙකම අවුල්. දෙකම උවන්න එපා. චූටියා මට අයිස්ක්‍රීම් මේ අයිස්ක්‍රීම් පෙරේ තියලා මොකද දන්නේ? හරි එහෙනම් හැබැයි මෙහෙමයි. මොකද්ද මේ ඕවරෝල් ගත්තාම ස්ටාර් ඒ කියන්නේ පළවෙනි ටේස්ට් කරද්දිම සෙට් එකම සුපිරි. අවසානට ඉතින් අර එක එක જાතිය කෑවට පස්සේ බං ඕකත් අර නිකන් අර මේ අපිට අර නිකන් කැදහැලිය කැදහැලිය වගේ වෙලා දෙල් වෙනවා වැඩ ඒකයි. නැත්නම් එකක් කෑවන අරහයි. ඔන්න ඕක තමයි සීන් එක තියෙන්නේ. ඔයාලත් බලන්න. මෙතනින් පල්ලෙහා තියෙන්නේ කැරට් අවල. කැරට් නේද? කැරට් තමයි තියෙන්නේ පල්ලෙහායින්. මේ මීදුම දාලා තියෙන්නේ අම්මට සිදි වෙන්න. එදා ඔයාලා මෙහෙමම දැක්කේ? මේ එහෙම තමයි කියන්නේ. අර මෙතනින් පල්ලෙහාට නෑ වගේ. අද පේන්නේ නැහැ. මේ ඇත්තට කැරට් ගස් එළියට ඇවිල්ලා නේද? සමහරව ඇවිල්ලා තියෙන්නේ. අපිට කැරට් උදුරන්න බැරිද දන්නේ නැහැ. ඈ? උදුරන්නේ? ඔව් එකෙන් කරගත්තා අනිත් අය උදුරගත්තා ඒක. එහෙම ඇර බෑ. ඇදලා මේ කරන්ට් එක නෙවෙයි. අර ගැට තියෙන්නේ මැද අර ආම්බලන අර තංගුස් ගැට. මේ කරන් හරි ඉතින් කොහොමද කට්ටියටම මං හිතනවා ඔයාලා පොඩ්ඩක් මුල් ටික එන්ජොයි කරන්න තියලා vlog එකේ ඊට අමතරව මම දැන් පොඩ්ඩක් ඔයාලත් එක්ක එකතු වෙන්නම් මෙතන ඉඳන් ඉස්සරහට මේ ලස්සන ට්‍රිප් එකවත් එක්ක යන්න පිටින් ඒක මම පොඩ්ඩක් උත්සාහ කරන්නම් අපේ අනිත් කට්ටියවත් මේ විදිහට වොයිස් ක්ලිප් එකකින් හරි මේකට සම්බන්ධ කරගන්න. හැබැයි මට ඒක හරියටම ෂුවර් කරන්න බෑ මොකද අපි දැන් ට්‍රිප් එක ගිහිල්ලා සති දෙක තුනක් විතර ගත වෙලා තියෙන්නේ. කොහොම හරි දැන් තමයි ඔන්න වැඩේට මම බහැලා එඩිට් කරන්න පටන් අරගත්තේ. ඉතින් කට්ටිය වැඩත් එක්ක බිසි නිසා මට හරියට ගන්න බැරි වෙයි. කොහොම හරි අපි දැන් මේ ඉන්නේ අඹේවල පාම් එක පැත්තෙන් තියෙන පාරේ. ඒක මම එදා දවසේ දැනගත්ත දෙයක් තියෙනවා. මම හිතුවේ නෑ නූරෙලි සයිඩ් එකේ හුලම් බලාගාර තියෙනවා කියලා. ඉතින් ෆාම් එකේ තිබ්බ හුලම් බලාගාර දෙක තුනක්ම මේ මම දැනගත්ත එදා ඒක මේක තමයි අපේ අයියා කියපු විදිහට මේ ලංකාවේ තියෙන ලොකුම ඩෙලි ෆාම් එක. මාරම ලස්සන වටපිටාවක් තියෙන්නේ මීදුමත් එක්ක නියම කාලෙක තමයි අපි ගියේ විශේෂ දේවල් ටිකක් තියෙනවා ඉස්සර දිවත් එක බෙදා ගන්න. කොහොම හරි ඉතින් vlog එක ඔය ඉස්සරහට enjoy කරන් යන්න. මම ආයෙත් අචුට්ටෙන් හම්බෙන්නම් ඔයාව. ඇත්තට මේකෙදි සමහර තැන්වල මම ඒ වෙලාවේ ලයිව් රෙකෝඩ් කරන වොයිස් එක ඔයාලට ඇහෙන්නේ නැති වෙයි. නමුත් මම මේකට කිසිම එඩිට් එකක් නොකර ඉන්නම්. මොකද මට ඔයාව අපිත් එක්කම මේ ගමන ඒ එක්ස්පීරියන්ස් එකෙන් අරන් ගන්න ඕන හින්දා. New Zealand look at the news. මේ පුල් අනාත වෙනවා මේ හරි වාහනයක් නම් කරනවා. මීන් බලන්න ඔන්න පේනවා ඔයාලට. මේ බලන්න මේ ගස්වල වෙනස. ඔයා මේ වගේ කකිකා කරන්නේ. දේශගුණයක් තියෙන පළාතක වෙනස වුණත් බලා ගන්න පුළුවන් නැහැ. අනික මේ පැත්තේ තියෙන කොළ පාට මාර ලස්සන. අයියේ බබා අයියේ මොකක්ද අර ෆාම් එකේ නම ඔය? අඹේවල ෆාම් නෙමෙයි. අර මේ ස්ට්‍රෝබෙරි ෆාම් එක කියලා කිව්වේ? ජැක් ජැක්ඩ්‍රෝ.
මේ පාරෙම තමයි ඔන්න ලංකාවේ තියෙන ලොකුම පාන්නුවේ තියෙනවා කියලා කිව්වේ මේ මොනවාද? මේ ජෑම් බෙරි කියලා මම කාලේ නෑ. මේ හොඳට මිදුණාම මේ අදහස් තියෙන ඒ අදහස් මට බයයි බං. ඒක මචං මේවා ගෝවා. ඒ මට නම් සෙට් නෑ උත්. ඔයාලට දෙන්නද? ජෑම් බෙර ඔයා ගත්තා? මට නම් එහෙම ලොකු රහක් නෑ ඇත්තටම අර අපේ ගෙදර තියෙන peer කුණු වුණාම තියෙන රහ වගේ එකක් එන්නේ. ඒක ඉතින් යාට 200. හැබැයි නෑ පොඩි අමුතු මෙව්වකුත් තියෙනවා వ్యవසාන. ඉදිච්ච එක රහයි. ඔල්ලුන් දෙවියන් තමයි. ඈ? පන්නක් කන්නේ? කාලා කියන්නේ. රහයි. කාලා කියන්නේ එක. මෙන්න මේ ඉදිච්ච එක මේ අමු එක. මොකද්ද රහ? ඉදිච්ච එක රහයි. අමු එක ටිකක් වාට සෙට්ද? ඔව්. ඒක සෙට්? අඩු මට සෙට් නෑ. ඉතින් අපේ ගෙදර ගහපු ඈ? ඉතින් වා සීත මෙයාත් අපේ මේ දානියක්වත් පොඩ්ඩක් නිකන් සීතල පැත්තක ඉන්න කුඩල්ලෝ එහෙම ඉන්නවා හෙත්. අනේ ඉතින් ඒක මට කියන්න ඕනේ අපි මෙතනදී කටරෙන වචන හැම එකම ඔහේ කියන මොකද මේ ඉන්නේ මමයි අපේ ලොකු අයියයි අපේ පොඩි අයියයි ඒ දෙන්න බැඳලා ඉන්න අපේ අක්කලා දෙන්නයි අපේ ලොකු අයියගේ චූටි බබයි තමයි අපි අපේ පවුලේ සෙට් එක තමයි මේ ඉන්නේ ඒ හින්දා ඉතින් අපිට අර කටරෙන එක ඒරෑ මොකද්ද වචනේ ගවුලන්නේ නැහැ ඔහේ කියලා දානවා ඒවත් එක්ක ඉතින් වැඩි හිතන්න එපා මං හිතනවා ඔයාලට එන්ජොයි කරන්න පුළුවන් ඒ කියලා මේ vlog එක ඉතින් ඒක මං හැමතිස්සෙම කියනවා ඔයාලට ඉස්සරහ වෙනකම් බලන් ඉන්න මං ඔයාලට බෝරින් වෙයි කියලා තමයි මේ පැත්තෙන් ඉඳන් හිමීට ආයෙ පොඩ්ඩක් වත් එක්ක කතා කරගෙන ඔයාගේ පොඩ්ඩක් කම්මැලිකම කඩන්නේ කොහොම හරි එන්ජොයි කරන් යන්න ඉස්සරහට අපි ආයෙත් චුට්ටෙන් හම්බෙමු මං දැක්කේ නෑ පොඩි දිග බටයක් වගේ යද්ද නෑ බං මේක ගියේ ඔස්ම පොකට් ඔන්න වඩීස් එහෙනම් අපි අඹේ වෙල හරහා පට්ටි පොළට ඇවිල්ලා ඉන්නේ දැන් අපි දවල්ට කෑම ටිකක් ගන්න නැවැත්තුවා මොකද අපි දැන් අපි අපේ ප්ලෑන් එක තියෙන්නේ මේ මෙහෙන් කෑම අරන් ගිහිල්ලා කන්න කියලා ඒ කියන්නේ අපි උපරිම මේ බැලුවා හැමතැනම මේ තියනවාද කියලා කොහෙන් හරි කන්න තැනක් හොයාගන්න හම්බුනේම නෑ මෙන්න මෙතන කඩයක් තිබ්බ මේ ඇවිල්ලා මේ පැත්තෙන් තියෙනවා මේ පට්ටිපොළ පොලිස් ස්ටේෂන් එක ඒකත් එක්ක මේ පැත්තෙන් තියෙනවා මෙන්න මේ හැපි ටේස්ටි කිචන් කියන කෑම කඩේ ඕකේ තමයි මේ වෙලාවේ රයිස් එකක් වගේ කියන්නේ දාගන්න පුළුවන් කඩයක් තියෙන්නේ ඔයිට කලින් තිබ්බ කඩවල සමහරව වහලා සමහරව මේ කාලේ කට්ටිය එයිද කියලා ෂුවර් එකක් නැති නිසා කෑම හදලා නැහැ ඔන්න වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ඔයාලත් මොනවාද එහෙම මේ එනවනම් මේ අපි යන රූට් එකේ එනවනම් ඒ කියන්නේ පට්ටිපොළ ඇවිල්ලා පට්ටිපොළ ස්ටේෂන් එකෙන් මේ හැරිලා අතනින් ඊට පස්සේ හෝටල් ප්ලේස් වලට යනවනම් අමතක නොකර මේ කෑම අරගන්න මේ හරියෙන් මොකද හෝටල් ප්ලේස් වලට දැම්මට පස්සේ කෑම ගන්න තැනක් නැහැ ආයේ මොකද ඔය වගේ එහෙදි තමයි අපිට කනවා නම් කන්න වෙන්නේ ඔන්න හො දේවල් ටිකක් තියෙනවා මේ පින්නක් තියෙනවා වගේ සැර හරිද මාර සරක් තියෙන්නේ මේ ඒ කියන්නේ මීදුම අපිට වැස්සටත් වඩා සැරට වදිනවා කියන්නේ ඊ තරම් මේ හරියට නිකන් අද මම හිතන්නේ මේ කාලේ මෙහෙම වෙන්නදී කොහොමද තමයි තියෙන්නේ එතකොට සහ මේ වගේ කඩේකට ආපුවම ඔයාලට ඕන නම් වොෂ්රූම් පාසුකම් වගේ අරගන්නත් පුළුවන් ඒ ෆැසිලිටිස් තියෙනවා සහ මේ පැත්තෙන් තියෙනවා හරි ලස්සන මම හිතන්නේ ගමේ පුංචි කෝවිලක් මට පෙන්නන්න පොඩ්ඩක් ගියා හරියට ගිහිල්ලා මේ කෝවිල ඒකම මං හිතන්නේ තව චූට්ටක් ඉස්සරහට වෙන්න තියෙනවා පට්ටිපොළ ස්ටේෂන් එක රේල්වේ ස්ටේෂන් එක මේ තියෙන්නේ මේ කෝවිලක් නෑ නෑ කෝවිලක් තමයි කෝවිලක් කියන්නේ මොකක් හරි මේ දේවාලයක් කෝවිලක් නෙමෙයි සෝරි දේවාලයක් තියෙන්නේ මේ සහ මෙතන මං හිතන්නේ මෙතනත් මේ කැරට් වෙන්න තියෙන්නේ බබලා වෙනවද මෙව බොහෝ විට කැරට් වෙන්න ඇති කියලා මම හිතනවා ඉතින් ඔහොම තමයි තියෙන්නේ
අපි ආයෙත් යම් මොකද මීදුම වැඩි සැරයි. ඉතින් ඒ හින්දා වාහනේ පැත්තට යමු. අපි මෙතන කෝච්චිය යන්නේ. එක්ක ඉතින් මම හිතේ පල්ලෙහා. එන්නේ මෙහි. ඉන්න බෑද? අපිට එච්චර වෙලාවක් නැහැ. මේ වද්දානේ. එහෙම තමයි අපි ටයිම් දාලා තියෙන්නේ. ඔව් මේ ඉතින් මොකද්ද? පට්ටිපොළ කියලා කියන්නේ මේ නිකන් කෝච්චි නවත්තන දුම්රිය නැවතුම් පොලක් නෙමෙයි. මේක තමයි ලංකාවේ උසින්ම පිහිටලා තියෙන දුම්රිය නවතම් පොළ. හරියටම කිව්වොත් මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1891ක් උඩින් තමයි මේක තියෙන්නේ. කොහොම හරි ඉතින් කඳුකරේ ලස්සනත් එක්ක සංචාරකින් ගොඩක් දෙනා ඇද බැඳ ගන්න තැනක් තමයි මේ ලස්සන පට්ටිපොළ දුම්රිය නවතම් පොළ. හරි. කොහොම හරි අපි මෙතනින් ඔන්න තවත් ලස්සන තැනකට ගියා. පොඩ්ඩක් බලන්න ආයේ තැන දන්නවද කියලා. මට සිරිය වෙනවා පුතේ. ඇත්තටම මම මේ vlog එක දැන් edit කරගෙන යද්දි මට හිතිච්ච දෙයක් තමයි මම දැන් ඔයාලට මේ කියන්න යන්නේ. මම කිව්වනේ මම දැන් මේක edit කරන්නේ අපි මේ clip එක ගිහිල්ලා ටික දවසක් ගියාට පස්සේ කියලා. ඒ වුණාට මම ආයෙත් මේ clip ටික බලද්දි මට ඒ වෙලාවේ දැනුණ හැඟීම, ඒ වෙලාවේ දැනුණු ඒ සීතල මට ආයෙ දැනෙන්න ගත්තා. මම හිතුවා මෙතනින් එහාට තියෙන හැම clip එකක්ම කිසිම edit එකක් නැතුව ඔයාටත් ඒ දේ විඳ ගන්න, ඔයාටත් ඒ දේ deliver කරගන්න, ඔයත් එක්කත් ඒ දේ බෙදා ගන්න, මේක share කරගන්න. ඉතින් ඒ නිසා ඉස්සරහට මේ clips ටික මම කිසිම edit එකක් නැතුව ඒ වෙලාවේ දැනුණු හැඟීම්, ඒ වෙලාවේ දැනුණු feel එක ඔයාට දෙන්න ඉතුරු කරන්න. ඉතින් මේක විඳ ගන්න, අමතක නොකර මේ ගමන එකතු වෙන්න අපිත් එක්ක යන්න. බයි දම්දම ඇක්ෂන් එක දාන්න ඕනේ කඩලා. වත් එක නේට්වර් වල මේ යන අතර වල. දාන්න හිට එකම බයිට් එකේ මට. ඒ බයි. අය දෙන්නද රිවර්සයක්? එපා යන්. එහෙම කලබල ගන්න නැහැ. මොකද්ද තියෙන වර්ණ? හැමදාම මම කියනවා වගේ අපේ ජීවිතේ ලස්සන කරන්නේ මතක. ජීවිතේ ලස්සන වෙන එක අපිට තවත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ ලස්සන මතක ගොඩක් පිරුණු මේ ලස්සන ගමනත් එක්ක ආරාධනා කරනවා එකතු වෙලා ඉන්න කියලා. අපි තවත් ලස්සන තැන් ගොඩකට යනවා. ලස්සන තැන් ගොඩක් රස විඳිනවා. එකතු වෙලා ඉන්න. පොඩ්ඩක් බලමු කට්ටිය දැන් මොකද කරන්න කියලා. මම දන්නේ මම මීට කලිනුත් එකපාරක් ඇවිල්ලා තියෙනවා මේ හෝටල් ප්ලේස් වලට. එතකොට මම ආවේ ඔහිය පාරෙන් ඇවිල්ලා මේ පට්ටිපොළට එනකන් ආවේ නෑ. අපි හැමෝම ආයේ හරවල ඔහිය පාරෙන්ම ගියා. කොහොම හරි අද අපි පොඩ්ඩක් පාර වෙනස් කරන්න හිතුවා. පට්ටිපොළ පැත්තෙන් ඇවිල්ලා මේ හෝටල් ප්ලේස් හරහා ඔය පැත්තට යන්න. ඉතින් එක්කම ඉන්න ඕන ලොකු අයියා ලොකු මම අහලා බලමු තත්ත්වය කියලා. අත්‍යවශ්‍යම මෙහෙමයි. වට්ට සතුටුයි. මට කියන්න තියෙන්නේ මෙහෙමයි. මේක බලන ඕගොල්ලෝ එන්න මෙහෙට. එන්න විදින්න ජීවිතේ මේ වගේ ලස්සන තැනක
සොබාදහමේ ලස්සන තැන් බලන්න එන්න අනිවාර්යෙන් මෙන්න මොකද මහ ලොකු විදමක් කියන්නේ මේකට එන්න ඔයගොල්ලන්ට ලංකාවේ පුරා ඉන්න ඕන කෙනෙක්ට ටක් ගාලා ඉල්ල යන්න පුළුවන්. එක දවසක් දෙකක් දාගත්තා නම් හොඳටම ඇති. මේක තමයි පරිසරය. මේක විඳින්න අනිවාර්යෙන් විඳින්න මේක මේ ලස්සන දකින්න ඒක තමයි පින් කරන්න මේකට. මේක පින් කරලා තියෙනවා මේක දකින්න. ඒක අනිවාර්යෙන් ඉන්න. ජෛව විවිධත්වයකින් යුතු භූමියක්. එකම තව සතුරු දෙයක් තියෙනවා. ඉතින් අද අපි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. අපි අයියාගේ අලුත් වාහනේ ඒකම ඔන්න ඉන්න අපේ චූටියා. ඔයාට මොකද චූටි හිතෙන්නේ අද ගමන ගැන? ආසයි. එයා ඔන්න අපි හෝටල් ප්ලේස් වලින් නවත්තලා තියෙන්නේ. කට්ටියම කනවා. අපිට කන්න ශාසිනියක් ආයි මමයි මතක් කරලා ප්ලාස්ටික් ප්ලේටුයි කෝප්පය ගෙනාවා. ඒකක් එහෙම බොන්න ශාසිනියක් ගුණ වතුර බෝතලයක් එහෙම ගෙනාවා. එන්න ලොකු කේස් එකක් නැහැ. ප්ලේටුත් ගෙනාපු හින්දා බෙදාගෙනම කනවා. කන මේ විදිහට. ඔව්. වැස්සකුත් වැස්සලා නියමයි. කොහොමද? පහයි නේද? ඒ සෝස් එක මොනවද? MD සෝස්ද? කන්නම් බොන්න. පල්ලයට මම පස් follow me. ඈ? follow me ඇහෙන්නේ. මං ආයෙත් පොඩ්ඩක් මැදින් පයින්නම් මේකට. ඇත්තටම මට මේ ක්ලිප්ස් කපන්න හිතෙන්නේ මාර අර මෙහෙන ආතල් මේක මට ඒවට කියන්න දෙන්නේ නැහැ. ඒක කොහොමද මම මේවත් එක්ක බෙදාගන්නේ කියලා. ඒ කියන්නේ මේ ක්ලිප්ස් බලද්දි මට හෙන ෆන් හරිද මම මේකට මම සාමාන්‍යයෙන් මගේ කලින් vlogs බලනවා නම් ඔයාලා දකින්න ඇති අපි ඔඩියෝ ක්ලිප් එකතු කරලා ඒ විදිහට වීඩියෝ එකක් අපි සාමාන්‍යයෙන් අර ලස්සන කරගන්නවානේ පොඩි පොඩි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් කරලා ආවට දාලා මට ඇත්තටම මේක එහෙම කරන්න හිතෙන්නේ නැහැ. හේතුව තමයි මට හිතෙනවා එතකොට මේකේ අර තියෙන මොකද්ද යුනික්නස් එක කැඩෙයි කියලා. මොකද අපි ඔය ගිය කාලේ එදා තිබ්බේ ක්ලයිමේට් එක මාර එකක්. ඒක මං නම් ඊට කලින් මගේ ජීවිතේ කිසිම දවසක එහෙම දෙයක් දැකලා නැහැ. ඒකම අපි දැන් මේ තකහනියක් දුවන්නේ වොෂ්රූම් ටික හොයාගෙන කියන්න ඕන දෙයක් තියෙනවා. එදා දවස පුදුම විදිහකින් මාර හුලන් සැරක් තිබ්බේ. හුලක හෙනම සැරයි. ඉතින් සමහර වෙලාවල් තිබ්බ මාවන් ගම් පැත්තට යනවා. මොකද මම එච්චර බර මිනිස්සෙක් නෙමෙයි. මේ කොහොම හරි කියන්න වචන නැහැ. ඔයාට මේ වීඩියෝ එක දකිද්දි පේනවා ඇති එදා ඒ තිබ්බ වයිබ් එක කොහොම වෙන්න ඇතිද කියලා. අපි ඇත්තටම එදා හෝටල් ප්ලේස් ඇතුළට ගියේ නෑ. හේතුව මේ අපි අක්කලට පොඩ්ඩක් දුර ඇවිදින්න අමාරුයි කිව්වා. මොකද කිලෝමීටර්ස් ගාණක් හෝටල් ප්ලේස් වල ඇතුළට යන්න තියෙනවා. ඉතින් ඒ හින්දා අපි හෝටල් ප්ලේස් වල සමු දීලා අපි නතර වෙන තැනට යන්නයි මේ යන්නේ. ඔන්න අපි දැන් සෙට් එකම ඇවිල්ලා තියෙන අපි අද ඉන්න තැනට මේක ඇවිල්ලා ඉස්සර විස්තර ටික කියන්න පොඩ්ඩක් බලමු ඉස්සරහට ගිහිල්ලා මෙන්න තියෙන අපි මේවා එක පොඩ්ඩක් කලින් ආවම එන්න මොනවද සීන් එක තියෙන්නේ චුඩිනා දැස්සේ ටීවී එක බාත්රූම් එක මං හිතන්නේ මෙන්න මේ තියෙන සුපිරි එකක් මලා සිරිතු මේ චූටි අල්ලගන්න මේ ඉන්න දැන් මේ වේකට බොයිස් මෙතන තියෙනවා මේ
බල්කනි එක තියෙනවා අපි. බල්කනි view එක තියෙනවා. මෙහෙට වහිනවා සෑහෙන්න බොයිස්. අපි බාබකියු එකක් දාන්නත් හිටියා. හැබැයි අපිට බාබකියු එකක් දාන්න බෑ. ඒක පොඩ්ඩක් කරදර වැඩක් කියලා හිතුණා අපිට. වැස්ස මෙහෙට සෑහෙන්න. අයියලා දෙන්න පල්ලෙහා මේ බඩු ටික අදිනවා එක්කම ඔන්න තියනවා ගෙගරිල් ලේක් එක මේ පැත්තේ. මේ රිසෝට් එකේ නම තමයි මේ හොටල් එකේ නම තමයි H2O Lake Side කියලා කියන්නේ. ඉතින් ඔයාලට මේ පැත්තේ නෝනා බලන්න පුළුවන්. ඌපාරවල් ටිකක් අදිනවා සෙට් එකකට. හරිය. මට බයිනවත් දන්නේ නැහැ. එකපාරට මීදුම ටිකක් නා අඩු වුණා. මේ තව ගොඩක් තියෙනවා මේකේ රූම්ස් එක මේ පැත්තේ සෙට්ලා ඉන්නවා. ඔක තමයි අද අපි මේ වගේ. බාත්රූම් එක බලන්න යන්න. මේකේ ජගුසියක් තියෙනවා. මේකේ ජගුසියක් තියෙනවා. මේකේ යදි ඉවර මොක වෙනවද? සෙරප් දෙක ගලවන්න. අහලා තියන්නේ දොර. සබත්තු බලවමුද? Good morning Raju. ඔන්න ඉතින් අද අපි නුවරඑළියෙන් ඇහැරලා ඔන්න යන්න ඉස්සල්ලාම හක්කල මල්වත්තට. ඉතින් බලමු අද මොකද්ද වෙන්නේ කියලා. මේ කාලේ තියෙනවනේ. මේ කාලේ කොහොමත් මේ හරියට ඔහොම තමයි. ඒ කියන්නේ මීදුමෙන් පිරීලා තියෙන්නේ. ඒ වගේ දෙයක් තියෙනවා බලන්න ඇති. මේ පැත්තෙන් තනිකර මීදුමෙන් වැහිලා තියෙන්නේ. හරිම ලස්සනයි. මාර ෆීල් එකක් තියෙන. හැබැයි මෙහෙමයි ඉතින්. ඇත්තටම කිව්වොත් මේ ගොඩක් දවස් මෙහි ඉන්න හරි අමාරුයි මට නම්. මේ අපි හුරු නැති හින්දා වෙන්නේ කොහොම හරි ඉස්සරහින් තියෙනවා ගෙගරි පාක්. මීදුමෙන් වැහිලා තනිකර. බුදුන් මීදුමක් තියෙන්නේ. හරිම සීතලයි. පට්ටාද ලවි අමුතු වීඩියෝස් ටිකක් ෂූට් කරා. රෙකෝඩ් කරා. ඔය අක්කලාගේ එක ටික්ටොක් එකේ අයියර වගේ මේ වගේ ඒවත් කරා. කොහොම හරි මීදුමෙන් වැහිච්චි අපි සුදුරු නවාතැන් පොලෙන් ඔන්න අපි යන්නේ දැන් කොහෙටද? හග්ගල මල්වත්තට කලින් උදේට මොන හරි බඩට දාගන්න. එහෙනම් අපි කැමති සෙට්ටුම් බුස්. අයියර බොන්සයි ගන්න නැවතුවා. මේ පාසියෙන් මැරෙයි නේ බා විගිනිච්චා පාසියේ මේ ගහක් මැරෙයි දන්නේ නැහැ. අපි තුන්නේ ඇගිල්. මේ ගස් මුලේ හදලා විශ්ව මංගාවේ ගිහිනවා. ඒ තැලයක් ගත්තා. ෂේප් නේ. අවුලන්නේ. පැලයක් ගත්තා උස්. let's go. පැලයක් ගත්තා. පැලයක් අරින්නේ. තා පොඩ්ඩේ හුස්ම හිර වෙනවා මේ ආගේ. පොඩ්ඩ වෙලාවක් ගියා. අර අතන තියෙන ලක්ෂයක් කිව්වා. නෑ ලොකු හරිය දුන්නා. දැන් ගොඩක් කන්නේ බැලුවා. අපි ඔන්න ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ ඛණ්ඩ. කෑම කන්න ඉන්නේ මෙතන තියෙනවා මොනවද? හොටෙල් මොකද්ද මේකේ නම? අමායා. හොටෙල් අමායා. අමායා වෙන්න බෑ. මේක වෙන එකක්. මේක වෙන එකක්. මේ හොටෙල් ජල්ටාස් එක. අපි කට්ටිය මොන්න දැන් කනවා. අපි උදේට කන්න කියලා හිතුවා දැන් වෙලාව අපිලා දවල් වෙලා දින හොඳටම 12ට ළඟයි. බාන් දඩබඩ ගාලා කට්ටිය කනවා ගමන් ඉන්නේ. කියන අසෙට් එකද ගන්නද නෑ? ඔන්න අපි කට්ටියම දවල්ට කාලා මම මේ අයිස් කැප් එකක් දාන්නේ පළවෙනි පාටද කොහෙද මෙච්චරලා දාන් හිටියේ. අපි දැන් යනවා හග්ගල මල්වත්තට. අපි කට්ටිය ඉන්නවා ඔන්න මෙතනින්. දෙමෙත මාරුනානවා. මං ගන්න ඕනේ මේ අර මේ බඩු දාන කැක්ටස් ඒක තමයි අපි බලලා ඉමු. පොඩි වීඩියෝ එකක් ඈ මෙතන මේ හෙන ආතල් සීන් එකක් තියෙනවා. මම ඔයාලට පොඩ්ඩක් ඒකත් කියාගෙන යන්න. ඇත්තටම මම මේ vlog එක මේක මෙච්චරකම් පරක්කු වෙන්න හේතුවත්
මේදී. ඒ කියන්නේ මම මේක හරි ආසාවෙන් ඉතින් අපි කට්ටිය මේ කියන්නේ අපි ගියපු සෙට් එකම මේ කාමරේට ඇවිල්ලා මෙතන ඉඳන් මේක මේ මම කතා කරනවා වගේ යාලටත් තියෙන අදහස් ටික ලස්සනට මේකත් එක්කම නිකන් කතා කරගෙන නිකන් කතන්දරයක් කියන වගේ ටයිප් එකකින් ඒ කියන්නේ යාළුවාගේ සයිඩ් එකෙන් මොනවද උනේ වගේ දේවල් කතා කරලා මේ vlog එක ලස්සනට හදන්න. මේක පරක් වෙන්නත් හේතුව ඒක කරගන්න බැරි වෙච්ච එක තමයි. ඒ කියන්නේ ඒකට මම හිටියා බලන්න ඒක හරියන දෙයක් නෙමෙයි. මේ පාර ඒක අපිට කරන්න අමාරු වෙනවා ඇත්තටම. අපි ඊළඟ පාර vlog එකක් දාද්දි අපි ඒක උඩරින් try කරමු. මේක එහෙන ආතල්ලයක් කියලා කියනවා. මෙතන ටානියක් මල් පැලයක් දැක්කොත් එහෙම හූල්ලනවා. ඒ කියන්නේ නිකන් දිව බලට යනවා වගේ හූල්න එක පාට නිකන්. මේ රෝස මල් එහෙම දැක්කොත් ඒ වගේ සීන් එහෙන ආතල් සීන් මේකේ වුණා. මම සමහර ක්ලිප්ස් නම් නොදා ඉන්නම්. මොකද අපිම චාටර් කරගන්න ඕනේ නැහැ නේ වගේ සීන් එකක් ඉන්නවා. මොකද නැත්තම් මගේවත් එයාට දායි කියලා මට හිතෙනවා. එහෙමද? ඉතින් අපි දැන් යන සීන් එකක් තමයි තියෙන්නේ. කට්ටිය ටිකට් ගන්නවා. බලමු ටිකට් කොහොමද ගණන් කියලා. දැන් වෙලාව 12ට විතර යනයි. අර පැත්තෙන් තියෙනවා හග්ගල කියලා ගහලා. දැන්දි ප්‍රශ්නේදී ඒක කපාරින එක නෙමෙයි වැඩේ කියලා. මට ඉතින් එහෙම බෑග් දෙක තුනක් අරන් හරි අමාරුයි. මේකෙන් පුළුවන් ද ෆොටෝ එකක් ඕකේ ගන්න? වීඩියෝ උනන් දෙපරක් ෆොටෝ වගේ. මම මම උඩට යනවා. හාද මම උඩට චුට්ටක් උඩ කරගෙන අම්මත් එක්ක ඉතින් එහාට යන්න. මම වීඩියෝ එකක් මට අරන් දෙන්න මම මේ මේ පිටිපස්සෙන් තියෙන මොන කන්දද දන්නවද? හග්ගල කන්දද? අස්සන මල්ල එක්ක සුපිරි ආතල් ටිකක් යනවා මේ පැත්තෙන්. රෝස මල් තියෙනවා සෑහෙන්න. රෝස පාට, රතු පාට, ඊට පස්සේ කහ පාට, ඇඳිලි පාට, රෝස මල් එක්ක අලු පාට ලස්සන මොලක් පිපිලා තියෙනවා මේ පැත්තෙන්. බලන්න වෙන හැටි අපි කට්ටිය ඉන්නවා හැමදාම ෆොටෝ ගහනවා. ඊට පස්සේ අපේ අයියයි මමයි අයියලා දෙන්නයි මමයි සුපිරි ආතල් ටිකක් ගන්නවා. කොහොම තමයි ඉතින් අද දවසේ යන්නේ ෂේප් එකේ. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ඇත්තටම මේ පාර මේ හග්ගල මල්වත්තදී අපි ගෙලින්න බලන් ඉන්න සෙට් එක නිකන් පිස්සුවක් වගේ කරා. ඒ කියන්නේ ඇත්තටම හග්ගල නෙමෙයි ඔක හග්ගල වගේ නමක් තමයි තියෙන්නේ. මේ ඕක බලාගන්න ඉන්නවනේ. ඒ කියන්නේ ඔය හග්ගල මල්වත්ත බලාගන්න ඉන්න කෙනාට එන්න hina අපි එන්න කොන් ආතල් ගන්නෙ. ඊට ඒක මාර මතකයක්. අට ආදරණීය මතක ටිකක් ඔතන තියෙනවා. අයියයි අයියලා දෙන්නයි මායි පිස්සු විකාර නැටුව ඔතන. ඒ කියන්නේ සෙට් එකක් අපිට ෆොටෝ ගන්න කිව්වා. ෆොටෝ ගන්න ගියද්දි අපි ලොකෝයට නඳුන් ලොකෝයා බැඩ් වගේ ගිහලා ගහුව ෆොටෝ එකක් අර මේ එයාලගේ නෙමෙයි ගෲප් එකේ නෙමෙයි ගැහුවේ උඩ කන්දක් අහු වෙන්න ගහලා එන්න ආතල් උඩින් පයින්නා කෑව එනින් නාස්ති කරලා දැන් මල්ලත්. ඒ කියන්නේ අපි මල් කැඩුවේ නෑ මොකුත්. ඒ කියන්නේ එහෙම පත්ති ගහනින් මුත් කරේ නෑ. ඉතින් හැව කියලා ගත්තොත් නිකන් සාධාරණයි. ඊළඟට දැන් මේ අක්කලා දෙන්න නිකන් අර වෙන සීන් එක නිකන් මල් බලන්නේ වගේ නිකන් යනවා අර නිකන්. ඒක තියෙනවද ලස්සන? තේරෙනවද? අන්න ඒ වගේ එකක් ෂූට් කරන ගමන් ඉන්නේ දැන්. මම ඒක කෙලින්නේ එහෙම නැතුව මං රෝ දාන්නම්. ඒක එන ජෝක් එක පොඩ්ඩක් බලන්න මේක. කට්ටිය දුවනා කියලා අපිට වීඩියෝ එකක් ගන්න try එකක් දැම්ම. හරිද? ඒක මම මෙතන දානවා. ඒක මට දාගන්න පුළුවන්. තරමේ මට ලොකු හානියක් නැති වෙන ටිප්ස් මම දානවා. අනිත් ඒවා මම දාන්නේ නැහැ ඇත්තටම මෙතන. මේ වැඩි දුවන වීඩියෝ එකක් ගන්න දුවද්දි චූටි ගෙඩින්න දුවල ඉවරයි. ඊට අක්කලා දෙන්න හෙන හිමින් තව පස්සෙන් බැරල් දෙක වගේ. එන්න ආතල් ටිකක් තිබ්බා. මේ ඇත්තට මේක නියම මතක. හායි වොෂ්රූම් එක ගැන සින්දුවක් කියලා. රැපක් ගහමුද රැපක් ගහමු. හා කී ගහමු මල්ලි. ඈ මේවා යන හයිස්ට්
මගේ නම් එහෙම තමයි. මං එහෙම හැමතැනකම ඉති ගන්න නෑ මං ඉස්සරහට. මම නම් ගන්නවා. මං ගන්නවා. මම ඒකේ ඇත්තට මේ පාර මේ විදිහට කොච්චර ලස්සනට තිබ්බත් ඔය අපි ගිය දවසින් පස්සේ නුවරදී ආයෙ නාය ගියා. ඊට පස්සේ මම හිතන්නේ පාරවලම සෑහෙන ඩැමේජ් වුණා. අපේ පුංචි ළමයි ගොඩක් බය වුණා. අපි ආවද අපිට මොකද වුනේ වගේ දේවල් අහලා අපි කතා කරා. මේ හින්දා මේ නුවරදී යනවනම් පොඩ්ඩක් ඔය වැහිබර කාලුකුණක් තියෙන දවසට ඇත්තටම ගොඩාක් එහෙම යන්න බලන්න එපා. පුළුවන් නම් ඔයාලා සීසන් එකේ වගේ යන්න උත්සාහ කරන්න. ඔන්න අපි දැන් පොඩි තේ එකක් බොන්න යන්නේ පොල් රොටි එක්ක. අපි නවත්තලා තියෙන්නේ. දැන් නම් ගමන පොඩ්ඩක් ඉවර වෙගෙන යන්නේ. ඉතින් සමහර තැන් වීඩියෝ ගන්න බැරුණා. කට්ටියම ඉන්නවා. කතා කරනවාදයි. මොකද කියන්නේ මගෙන් අහන්නේ නැහනේ. ඔව්. මොනවද කියන්නේ? ඇත්ත වශයෙන්ම මොකද්ද මගෙන් අහන්නේ දැන් ඔයගොල්ලෝ? හරි. කොහොම හරි ඔන්න අපි මේ අපේ ගමන ඔන්න ඉවර වෙන්න යන්නේ. ඉතින් දැන් චුට්ට අපි දැන් ගෙදරට යනකම් තියෙන එළවලු ගොඩක් ගත්ත අක්කලා ඒකම අපි දැන් නැවැත්තුවා පාර අයිනේ තියෙන ලස්සන කඩේකින් ප්ලේන් ටිකක් එක්ක රොටියක් කන්න කියලා. අයියලා දෙන්නට ඩ්‍රෝන් එකක් ගහලා තියෙන ඔළුවට. දැන් ඩ්‍රෝන් ගන්න කියලා තමයි කතාව කට්ටිය. ඔයාලා සජෙස්ට් කරන්න ඔයාලා කැමති. ඒ කියන්නේ අපිට සෙට් වෙන ඩ්‍රෝන් එකක් තියෙනවා නම් මොකද්ද අපි ගන්න ඕනේ? මාර්ගදර්ශන තියෙන මේ නුවරඑළිය පට්ට යන්න වතුර මේ දවස්වල මේ නාය ගිහිල්ලා තිනවා සමහර තැන්. පාර නම් අවුලක් නැහැ. ෂේප් එක ගියාගේ. හැබැයි ඔයාලා මේ ගම්පොළ පැත්තින් එහෙම එනවනම් පරිස්සමින් එන්න. පාන්දර එනවනම් පේන්නේ නැහැ. පාරවල් නාය ගිහිල්ලා අපි ඊයර ආවේ එහෙන් මාර වෙන්න බය හිතුණා. මොකද පාර පේන්නේ නැහැ. පාරට වලින් වතුර යනවා. කොහේ නාය ගිහිල්ලාද නැද්ද කියලා හොයාගන්නත් බෑ. ඒ හින්දා ගම්පොළ පැත්තෙන් එනවනම් පොඩ්ඩක් පරිස්සමින් කාලා කියන්නම් ඔයාලට කොහොමද රොටි වල රස කියලා. රහයිද නැද්ද කොහොමද? හැබැයි මේ වෙලාවට අර තේ එකත් එක්ක සෙට් වෙනවා සෑහෙන්න. බලමු එහෙනම් කාලා. මෙතන අපි රොටි කෑවා. මාරම රහක් තියෙන්නේ. ආයෙත් කියන්න වචනයක් දෙකක් තුනක් නැහැ. සුපිරියටම තිබ්බා. ඒ කියන්නේ පට්ටම රහයි. ඒ කියන්නේ අපි රොටි ගත්තට පස්සේ අපි ආයෙ කන්න ඉල්ලුව නැන්ද අපි රොටි ටිකක් හදලා දෙන්න කියලා. රොටි ඉවර වෙලාදී අපේ අවාසනාවට රොටි මෙතන ඉවරලා. ඔයාලත් මේ පාරේ යනවනම් නුවරේ ඉඳන් නුවරට යන පාරේ මේ අමතක නොකර අනිවාර්යෙන්ම මම ඔයාලට වීඩියෝ එක පෙන්නන්නම්. ගමේ රසට පොල් රොටි සමග වත් තියෙනවා. ඊට පස්සේ මේක නම ඇවිල්ලා මොකද්ද? කඩේ නම බලමු බලන්න. මෙන්න මේක තමයි ප්ලේස් එක. පොත්මලේ හොටෙල් කියලා එකක් තියෙනවා. පොත්මලේ හොටෙල් එකේ තමයි කෑවේ. එන්න මේ වගේ ලස්සන දැනක් එහා පැත්තෙන් වතුර ගලන සද්දයක් ඇහෙනවා. එක්ක මෙන්න මේ වගේ බුදුමදුවක් උඩ ඉස්සරහා තියෙනවා. මෙන්න මෙතන තමයි ප්ලේස් එක. අමතක නොකර මේ පාර යනවා නම් මේ කඩෙන් රොටි ටිකක් කාලා යන්න. මොකද කියන්න බැරි තරම් හරිම රහයි. පට්ට රහයි. රූපනන්දගේ රොටි වලට වඩා වෙනස්ම රහක් තියෙන. රූපනන්ද රොටි වල මතක ඇති අපි කලින් වීඩියෝ එකේ කෑවා. මේකේ වෙනස් මාර රහයි. සුපිරි. කාලා බලන්න අනිවාර්යයෙන්ම.